ආයිබෝවන් cook with Shashi. ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ චොක්ලට් රෝල් කේක් එකක් හදාගන්න විදිය. එහෙනම් දැන් අපි බලමු මේකට ඕන කරන ඉන්ග්‍රීඩියන්ට් මොනවද කියලා. මෙතන අරගෙන තියෙනවා පාන් පිටි මේස හැඳි 2/4යි. චොක්ලට් පවුඩර් මේස හැඳි 1/4යි. සීනි මේස හැඳි 4යි. බේකින් සෝඩා තේ හැඳි භාගයක්. ආපසෝඩ තේ හැඳි 4න් එකක් කාලා. මෙතනදී මම බිත්තර සුදු මද සහ කහ මද වෙන් කරලා වෙන වෙනම අරගෙන තියෙනවා. හරි, එහෙනම් අපි බලමු චොක්ලට් රෝල් කේක් එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම පිරිසිදු පත්තරයක් අරගෙන පාන් පිටි, චොක්ලට් පවුඩර්, බේකින් සෝඩා, ආපසෝඩා එකතු කර හොඳින් එක්වරක් හලා ගන්න. ඊට පස්සේ මේ විදිහට හොඳින් කලවම් කර හුලන් නොවදින ආකාරයට හොඳින් වහලා පැත්තකින් තියාගන්න. බිත්තර සුදු මද ටික බීට් කරගන්න. පෙන එද්දි සීනි ටික ටික එකතු කර ක්‍රීම් ගතිය එන තෙක් බීට් කරගන්න. ඊට පස්සේ බිත්තර කහමද එකතු කර විනාඩි 3ක් විතර බීට් කරගන්න. දැන් අපේ මිශ්‍රණය බීට් කරලා ඉවරයි. ඊළඟට මම මේ භාජනයේ ඉඩ මදි නිසා වෙනත් භාජනයකට මේ මිශ්‍රණය එකතු කර පිටි එකතු කර කලවම් කරගන්න. අපිට ලස්සනට මේක ගන්න ඕනි නම් අවන් තැටියට තමයි මේ බැටර් එක දාගන්න ඕනි. අවන් තැටියේ ප්‍රමාණයට තෙල් කොලයක් අරගෙන ඒකේ හොඳින් බටර් ගාලා ඊට පස්සේ අපි හදාගත්ත බැටර් එක තැටියට දාලා සෙල්සියස් අංශක 180යි විනාඩි 10ට කේක් එක බේක් කරගන්න ඕනි. දැන් අපි කේක් එක අයිසිං කරගන්න ඕනේනේ. දැන් අපි බලමු කේක් එක අයිසිං කරගන්න අයිසින් එක කොහොමද හදාගන්නේ කියලා. අපි මුලින්ම භාජනයක් අරගෙන සාමාන්‍ය ප්‍රමාණයේ පුරවාගත් මේස හැඳි දෙකක් බටර් එකතු කරගන්නවා භාජනයට. ඊට පස්සේ හලාගත්ත අයිසින් ටික ටික බටර් එකට එකතු කරලා හොඳින් කලවම් කරගන්න. දැන් අපි හොඳින් කලවම් කරගත්ත මිශ්‍රණයේ පැචූල් එක අරගෙන බලන්න මෙන්න මේ විදිහට පැචූල් එක දාලා උඩට උස්සද්දී මෙන්න මේ පදමට තියෙනවද කියලා. එතකොට ඒ පදම හරි. ඊට පස්සේ මම එකතු කරනවා මේකට චොක්ලට් පවුඩර් මේස හැන්දක්. ඔයගලන්ට තද පාට ඕනි නම් තව පොඩ්ඩක් වැඩි කරගන්නත් පුළුවන්. දැන් අපි තැටියේ ප්‍රමාණයට වඩා පොඩ්ඩක් ලොකුවට තෙල් කොලයක් අරගෙන ඒකේ හොඳින් බටර් ගා ගන්න ඕනි. බටර් ගාගත්ත තෙල් කොලේ උඩට බේක් කරගත්ත කේක් එක අපි දැන් තියලා උණු උණුවේම කේක් එක අයිසිං කරගන්න ඕනි. මෙන්න මේ විදිහට. දැන් අපි අයිසිං ගාගත්ත කේක් එකේ මෙන්න මේ විදිහට අයිනෙන් ඉරක් ඇඳ ගන්න ඕනේ මේ කේක් එක රෝල් කරගන්න ලේසි වෙන්න. රෝල් කරගත්ත කේක් එක අපි විනාඩි 10ක් ෆ්‍රිජ් එකේ තියන්න ඕනි.
විනාඩි 10කට පස්සේ මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස චොක්ලට් රෝල් කේක් එක. ඇත්තටම කේක් එක මං හිතුවටත් වඩා ගොඩක් රසට තිබුණා. ඕගොල්ලොත් හදලා බලන්න. කමෙන්ට් එකක් දාලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. තවත් රෙසිපි එකකින් ආයේ හම්බ වෙන්නම්. හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.